හායි යාළුවනේ මේ අද පෙන්වන්න හදන්නේ CDI එකක්වත් පිකප් කොයිල් එකක්වත් නැතුව දුවන්න පුළුවන් කොයිල් එකක් ගැන. මේ දාලා තියෙන නම් බයිසිකල් එකකට මේක බයික් එකක් දාන්න බයික් එකක් දුවන්න පුළුවන්. මේ මෙන්න මේ කොයිල් එක. මෙන්න මේ ඉග්නිෂන් කොයිල් එක මේකට කියන්නේ K90 කොයිල් කියලා කියන්නේ. Suzuki K90 කොයිල් ආයේ නැත්තම් මේකට කියනවා මේ ක්වීන්කි කොයිල් කියලා කියන්නේ. ක්වීන්කි කොයිල් කියලාත් කියනවා සමහර කට්ටිය. මේක ගන්න පුළුවන් කඩේකින් මේ K90 කොයිල් එක කියලා. ගොඩක්ම මේක සාර්ථක TZR මේ කියන්නේ මේ TZR අනම්මනයි කියන යුනිට් හොයාගන්න බැරි බයික් තියෙනවනේ සාමාන්‍ය TZR වලට නම් දාලා වැඩක් නැහැ. two stroke යුනිට් නැති බයික් වලට පල්සර් කොයිල් හොයාගන්න බැරි බයික් වලට තමයි දාන්නේ ගොඩක් දුරට. මේ ඒක දාලා ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතනට මේ අපි ප්ලග් මේ කරන්ට් එක ඉන් කරන්න තියෙන කරන්ට් එක කෙලින්ම මේ මෙතනින් දැන් මේකේ නම් තියෙන කොයිල් එක මෙතන ස්ටාර්ටර් කොයිල් එක මේ ස්ටාර්ටර් කොයිල් එකේ ප්ලස් ලයින් එකක් අරගෙන මෙතනට කෙලින්ම මේ කොයිල් එකට දෙන්න විතරයි තියෙන්නේ මේක ඔටෝමැටික්ම මේ ස්පාර්ක් එක හදලා දෙනවා. එහෙම තමයි වෙන්නේ. ඉතින් මේක මේ සාමාන්‍යයෙන් CDI යුනිට් නැති two stroke බයික් වලට දාගන්න පුළුවන් මේ අනිත් එක ඉතින් මේක 100% සාර්ථක නැහැ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට රිටාර්ඩ් ගන්නවා බයික් එක රිවර්ස් ස්ටාර්ට් වෙනවා එහෙම ප්‍රශ්නත් එනවා. ඒ වුණාට රිවර්ස් ස්ටාර්ට් වුණොත් එහෙම සාමාන්‍යයෙන් ස්ටාර්ට් කොයිල් එකේ ලයින් දෙක දෙපැත්ත මාරු කරලා දුන්නාම හරියනවා. මේක ඉතින් බලා ගන්න ඔයාලට වැදගත් වෙයි. වැදගත් වුණොත් ෆලෝ කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ජය වේවා.